ගෞතම බුද්ධ ශාසනය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතුවීමයි. බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති වී යාමයි. යම් සමාජයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් ඒ සමාජය තුල සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ නැහැ. සෝවාන් ඵලයටපත් වූ ශ්‍රාවකයෝ නැහැ. සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ නැහැ. සකදාගාමි ඵලයටපත් වූ ශ්‍රාවකයෝ නැහැ. අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ නැහැ. අනාගාමි ඵලයටපත් වෙන ශ්‍රාවකයෝ නැහැ. රහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ නැහැ. ඔව් රහතන් වහන්සේලාත් නැහැ. යම් දවසක බිහි වෙන්න පුළුවන්කම තියෙනවා ඒ ශ්‍රාවක පිරිස් කුමක් ඇතිවීමෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතිවීමෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. අපේ වාසනාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනා ඉතුරු වෙලා තිබුණා. ආරක්ෂා වෙලා තිබුණා. ඒ බුද්ධ දේශනා ආරක්ෂා වෙලා නොතිබුණා නම් අපිට කවදාවත් බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. අපි බුද්ධ ශාසනය කියලා බුද්ධ ශාසනය බබලනවා කියලා සමහරට අපි හිතන්නේ එතකොට දාන්සලක් දීම සක්කූඩුපත්තු කිරිල්ල පහන් දැල්විල්ල පෙරහැරවල් මේවා තමයි අපි බුද්ධ ශාසනය කියලා හිතන්නේ.